අද අපි මේ නාවලපිටිය ආසනයේ මහා සංඝරත්නයේ එකතු වෙලා මේ වගේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට මූලික වශයෙන් බලාපොරොත්තු වුණේ පසුගිය දවස්වල හිටපු මහින්දානන්ද එමෙතුමා වෙනුවෙන් කිසියම් නගරයේ කිසියම් හුදකලා සිදුවීමක් හැටියට රතිඤ්ඤා පත්තු කරලා ඒ විදිහේ සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ කාරණය මහ ජනතාවගේවත් ආගමික වශයෙන්වත් සිදුවීමක් නෙවෙයි. ඒ හුදකලා පුද්ගලයෙක්ගේ අදහසක් පමණක් ක්‍රියාත්මක වෙච්ච කාරණයක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් සමස්ත ආසනයේ පමණක් නෙවෙයි සමස්ත ජනතාවම කනගාටුවට කනස්සල්ලටපත් වෙනවා ඒ සිදුවීම සම්බන්ධයෙන්. ඒ නිසා ඒ කෘතගුණ සැලකීමක් හැටියට අපි මේ වෙලාවේදී එතුමා කරන ලද සේවාව පිළිබඳව ඇගයීමක් හැටියට මේ වෙලාවේදී මේ සාකච්ඡාව සිද්ධ කරලා අපි සමාජයට ලබා දෙන්න අදහස කරුණාව දයාව අනුකම්පාව කියන කාරණාවන් තමයි අපි ඕනෑම කෙනෙකුට බෞද්ධයන් හැටියටත් අන්‍ය වෙනත් ආගමිකයන් හැටියටත් යම් කිසි විදිහක සිදුවීමක් නැත්නම් අයහපත් සිදුවීමකදී කනගාටු වෙනවා මිස සතුටු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. බෞද්ධයන් හැටියට උනත් අනිත් ආගම් අය වශයෙන් උනත් සතුටු වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ කාරණය මුල් කරගෙන තමයි අද අපි මේ ආසනය තුළ මහා සංඝරත්නයේ එකතු වෙලා මේ විදිහේ මාධ්‍ය සාකච්ඡාවක් තුළින් රටට සමාජයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණේ කරුණාව දයාව අනුකම්පාව කියන මේ අදහසක් ඉදිරිපත් කිරීමටයි කියන කාරණයට මුල් කරගෙන තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. නාවලපිටිය ආසනයට පමණක් නෙවෙයි මහනුවර දිස්ත්‍රික්කයටම කරලා දෙන සේවාව ඇත්තට වශයෙන්ම ඇස් තියෙන කෙනෙකුට ඕනම කෙනෙකුට පේනවා. මේ නාවලපිටිය නගරේ කලින් තිබ්බේ කොහොමද? දැන් මොන තරම් දියුණුවක් සංවර්ධනයක් ඇති වෙලා තියෙනවද කියන බව. විශේෂයෙන්ම නාවලපිටිය නගරේ සංවර්ධනයේ උසාවි සංකීර්ණයේ ක්‍රීඩාංගන මේකේ නොකී සියලු විශාල සංවර්ධන සේවාවක් සිද්ධ වෙලා තියෙනවා. නාවලපිටිය නගරයට විතරක් නෙවෙයි යත්ගාල නගරේ මේ ආසනය තුළ කුරුන්දවත්ත නම නගරේ සිද්ධ කරලා තියෙන සේවාවන් ඇත්ත වශයෙන්ම ඕනම කෙනෙකුට ඇස් පේනවා නම් බලන්න පුළුවන් විදිහේ දකින්න පුළුවන් විදිහේ සේවාවක් මේ අවුරුදු කීපය තුළ එතුමා සිද්ධ කරලා තියෙනවා. ඉතින් එම නිසා එතුමා වෙනුවෙන් අපි මේ මහා ජනතාව නාවලපිටියේ ප්‍රදේශවාසීන් මහා සංඝරත්නයේ විතරක් නෙවෙයි ගිහි අය වුණත් බොහොම කම්පාවටපත් වෙනවා එතුමාට මේ ලැබිච්ච සම්බන්ධයෙන් අපගේ කනගාටුව කනස්සල්ල සියලුම දෙනා ආගම් ભેදයකින් තොරව අද මේ ස්ථානයට පැමිණලා තියෙන අය හැටියට බැලුවාම අපි හැමදෙනාම කනස්සල්ලට කනගාටුවටපත් වෙනවා එතුමාට ලැබිච්ච මේ ඉරණම පිළිබඳව. නාවලපිටිය ආසනයේ සියලු භික්ෂුන් වහන්සේලා අද මේ මාධ්‍ය හමුවට සම්බන්ධ වෙන්නේ විශේෂයෙන් නාවලපිටියට වැඩ කළ නාවලපිටිය හදන්නට නාවලපිටිය මිනිසුන්ට අති විශාල කාර්යභාරයක් සිදු කළ ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා යම් කිසි දඬුවමකට ලක් වුණා. ඒ පිළිබඳව අපි අතිශයින් සංවේග වෙන අතර පක්ෂ විපක්ෂ ભેදකින් තොරව සමස්ත සියලුම ආගමික නායකයන් මෙහි වැඩ ඉන්නවා. එවැනි අවස්ථාවක් සම්බන්ධ වෙන විශේෂයෙන් එක් පුද්ගලයෙක් විසින් හුදකලාව නාවලපිටිය නගරය තුල රතිඤ්ඤා දල්වමින් එතුමා සමග පුජ්‍යලික පරිගැනීමක් පිරිමහ ගන්නට සිද්ධ කරපු වැඩක් මිස නාවලපිටිය ආසනයේ සමස්ත ගිහි පැවිදිගේ පොදු මතයක් නොව සැබවින්ම නාවලපිටිය නිර්මාණය හදපු මහින්දානන්ද අලුත්ගමේ මැතිතුමාට සමස්ත ගිහි පැවිදි සැමෝම ඊටාම ආදරය කරන ඒ වගේම ගරු කරන අදටත් එතුමාට මේ වෙච්ච ඉරණම පිළිබඳව කනගාටු වෙන විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා මට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ සමස්ත සිළු දෙනාගේම මතය වශයෙන් එමෙතුමාට මහින්දානන්ද අලුත්ගමගේ එමෙතුමාට ගිහි පැවිදි සමස්ත අපි හැම දෙනාගේම ආදරය සහ ගෞරවය තියෙන බව මේ වෙලාවේ සිහිපත් කරන්න කැමතියි. மேம கோட்சைவ நீதி விலங்குக உலகமெல்லாம் அதாவது இன்று நாவலப்பட்டி நகரத்திலே நமது மகிதானந்த அலுத்கம அமைச்சர் அவர்களுக்கு எதிராக பட்டாசுகளை போட்டு ஆரவாரம் குழப்பம் பண்ணுவதற்காக இதுகளை செய்து கொண்ட சிலர், அதாவது நமது நாவலப்பட்டி நகரத்தில் நமது மகிதானந்த அலுத்கம அமைச்சர் அவர்கள் பல சேவைகளை செய்துள்ளார். ஆலயமாக இருந்தாலும் சரி, பன்சலையாக இருந்தாலும் சரி, ரோடுகளாக இருந்தாலும் சரி, பல சேவைகளை செய்துள்ளார்.
ஆனாலும் அவருக்கு எதிராக தற்பொழுது பட்டாசுகளையும் போட்டு அவரை அவமரியாதை செய்வதற்காக செய்து கொண்டிருக்கின்றார்கள். அதை சிலர் நாவலப்பிட்டி நகரத்தில் இருக்கும் அனைத்து மக்களும் அதை துக்கமாகத்தான் நினைத்து கொண்டிருக்கின்றார்கள். யாரும் சந்தோஷப்படுவதற்காக அந்த பட்டாசை போட்டதற்கு காரணம் இல்லை. அது ஒரு சிலர் அரசியல் சார்பாக அது ஒரு சிலர் போட்டு இதுகளை செய்வதற்கு நாங்கள் கண்டிக்கின்றோம்.